ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වෙනද වගේම අද මම අරගෙන ආවේ ගොඩක්ම රසට ගුණට හදාගන්න පුළුවන් රසවත් කැඳක්. මාරම රසයි මේ විදිහට හදාගත්තාම කිරි රසට හදාගන්න පුළුවන්. උදේට බත් පාන් කිරි පිටි මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට හදාගත්තාම ඔයාට පෝසදායි කැඳ එකක් උදේට බොන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න, channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිවෙලින්ම අරගන්න. අපි බලමු මුලින්ම අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මෙතන අරගෙන තියෙනවා roasted තල ඇට. අමු තල ගන්න ඕන නම් පොඩ්ඩක් කබලේ බෙදලා අරගන්න. තල මේසෙ හැඳි එකක් පමණ අරගන්න. මෙතන තියෙනවා oats මේසෙ හැඳි එකක් ගන්න. මෙතන තියෙනවා කජු මැද 10ක් පමණ අරගන්න. මෙතන තියෙනවා ඉඟුරු කෑල්ලක් කොටලා අරගෙන පොඩි කෑලි තියෙන්න කොටලා අරගන්න. මෙතන තියෙනවා කොටාගත්තු සුදු ලුණු බික් 5ක් විතර ඕන වෙනවා. පොඩි කෑලි තියෙන්න කොටා ගන්න. මෙතන තියෙනවා ලොකු ලුණු භාගයක් පොඩියට කපාගෙන ඔයාට පොඩි රතු ලුණු තියෙනවා නම් අරගන්න පුළුවන්. මෙතන තියෙනවා සුදු හාල් වලින් අඩු කෝප්ප භාගයක් අරගෙන ඔයාට රතු කැකුළු හාල් තියෙනවා නම් ගන්න පුළුවන්. අඩු කෝප්පෙන් හාල් භාගයක් අරගන්න. දැන් අපි බලමු කැඳ එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම හාල් ටික සෝදලා වතුර පෙරලා අරගන්න. සෝදාගත්තු හාල් ටික බෙද ගන්න පුළුවන් භාජනයකට දාගන්න. හාල් ටික තෙත් වුණාට කමන්නේ නැහැ. මේක ලිපේ තියලා රත් වෙනකොට තෙත ගතිය නැති වෙනවා. දැන් හරි. දැන් ලා දුබුරු පාටක් වෙනකන් බෙද ගන්න. දැන් ඔයාට පේන වැටි තෙත ගතිය නැති වෙලා තියෙනවා. මෙන්න මේ වගේ ලා දුබුරු පාටක් වෙනකම් බෙද ගන්න. දැන් හරි. මෙන්න මේ පාට වෙනකොට අරගන්න වෙනම භාජනයකට දාගන්න. දැන් අපි කජු ටිකත් බෙදගමු. කජු ටික පොඩ්ඩක් බෙද ගන්න. ගොඩාක් කළු වෙන්න නෙවෙයි, සාමාන්‍ය ගානට බෙද ගන්න. දැන් හරි. දැන් කැඳ එක හදාගන්න භාජනය ලිපේ තියාගන්න. ඒකට බෙදගත්තු හාල් ටික දාන්න. හාල් ටික තැම්බෙන්න ඕන ප්‍රමාණයට වතුර දාලා වහලා තියාගන්න. දැන් මේ ටික වෙලාවකින් පසු දැන් බත්තට පොඩි වෙන ගානට තැම්බිලා තියෙන්නේ. දැන් තලාගත්තු ඉඟුරු සුදු ලුණු මේ දේවල් ටික දාගන්න. පොඩියට කපාගත්තු ලුණු ටිකක් දාගන්න. හොඳින් කලවම් කරගන්න. දැන් මේ ටික හොඳට පොඩි කරන්න ඕන. දැන් හැන්දක් අරගෙන බත් ටික හොඳට පොඩි කරගන්න. මෙන්න මේ වගේ හොඳට පොඩි කරගන්න. දැන් හරි. දැන් මේ ටික හොඳට පොඩි වෙලා තියෙනවා. මම මේ කැඳ එක හදාගන්නේ ගෙදර 5 දෙනෙකුට ප්‍රමාණවත් වෙන විදිහට. බත් ටික හොඳට පොඩි වුණාට පස්සේ දිය කිරි ටික දාගන්න. දැනට මම දිය කිරි පොඩ්ඩක් දාගත්තා. මේ ටික හොඳට දිය කරගන්න ඕන නිසා. බත් ගුලි කෑලි නැති වෙන්න හොඳට මේක දිය කරගන්න මෙන්න මේ විදිහට. ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. දැන් අපි oats ටිකයි කජු ටිකයි තල ටිකයි බ්ලෙන්ඩර් කරගමු. දැන් හරි. දැන් ඒ ටික දාගන්න ලිපේ තියෙන කැඳ එකට. දැන් හොඳින් කලවම් කරගන්න. දැන් නැවත දිය කිරි දාගන්න. දිය කිරි දාගන්නකොට ඔක්කොම එකපාර දාගන්න එපා. මෙන්න මේ විදිහට විටින් විට දාගන්න. දැන් හරි. දැන් ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. හොඳින් කලවම් කරගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා හීනියට කපාගත්තු නිවිති කොළ 3ක් විතර. කරපිංච කොළ ගෙදර තිබුණේ නැහැ. ඒ නිසා නිවිති කොළ ටිකක් එකතු කරගන්නවා. ඔයා කරපිංච කොළ දාගන්නවා නම් හීනියට ලියලා දාගන්න. මැල්ලුම් කොළ ලියනවා වගේ හීනියටම කපලා දාගන්න. දැන් මිටි කිරි දාගන්න. අවසාන වතාවට තමයි මිටි කිරි දාගන්නේ. දැන් ගම්මිරිසට 5ක් විතර තලලා එකතු කරගන්න. දැන් හරි. දැන් කැඳේකට දාගන්න දේවල් ඔක්කොම දාගෙන ඉවරයි. අවසාන වතාවට ඔයාට පුළුවන් ලුණු රස බලන්න. අඩු වැඩි තියෙනවා නම් ඒ දේවල් දාගන්න. හැම දෙයක්ම ගානට තියෙනවා. ගොඩක්ම රසයි, හරිම කිරි රසයි. දැන් මේක පොඩ්ඩක් උතුරනකොට ලිප ඕෆ් කරගන්න. මොකද අපි මේ කැඳේ එක තියාගෙන දෙවේලා තුන් වෙලා බොන්නේ නැහැ. උදේට හදාගත්තාම ඒ ප්‍රමාණයට බීර ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා කැඳ එක ගොඩාක්ම උතුරනකන් ලිපේ තියන්න එපා.
මිටි කිරි දැම්මට පසු බුබුලු දාගෙන එනකොටම ලිප ඕෆ් කරගන්න. දැන් හරි. දැන් කැඳ එක හරි ගානට නිවිලක් තියෙනවා. දැන් අපිට පුළුවන් රස බලන්න. ගොඩාක්ම රසයි ගුණයි මේ කැඳ එක. අවුරුදු 5න් ඉහළ ඕනම කෙනෙකුට බොන්න හොඳයි. උදේට බත් පාන් කිරිපිටි වර්ග බොනවට වඩා අපිට පුළුවන් මෙන්න මේ වගේ පෝෂදායක කැඳ එකක් හදාගෙන ගෙදර හැමෝටම බොන්න දෙන්න. හරිම ලේසි, ගොඩක් වෙලා යන්නෙත් නැහැ. ඉක්මනින්ම මේක හදාගන්න පුළුවන් උදේට. ඉතින් මේ වගේ කෝපයක් බිව්වා කියන්නේ හොඳටම බඩ පිරෙනවා. ඒ වගේම ගොඩාක්ම රසයි. පොල් කිරි ටිකක් වැඩිපුර දාගත්තාම, මිටි කිරි, දී කිරි දාගත්තාම හරිම කිරි රසට මේ කැඳ එක හදාගන්න පුළුවන්. අවුරුදු 5-6 දරුවෝ ගෙදර ඉන්නවා නම් ඉඟුරුයි සුදුලූණුයි හීනියටම කොටලා දාගන්න, ලොකු කෑලි නැති වෙන්න. කරපිංච කොළ ටිකත් හීනියට ලියලා දාගන්න. එතකොට අපහසුතාවයක් නැතුව බොන්න පුළුවන්. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි නම් යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.